නයිට් පුනරුදය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 14 ඉඳලා 16 වෙනි දක්වා යුරෝපයේ කලාත්මක හා විද්‍යාත්මක ශ්‍රේෂ්ඨවල ඇතිවෙච්ච පුළුල් පරිවර්තනයකි. එමෙන්න. ඊළඟට පුනරුදය ඇතිවීමට බලපෑ හේතු මොනවාද? බුද්ධි ප්‍රබෝධය, කොන්ස්තාන්තිනෝපල් නගරය තුර්කීනට යටත් වීම, පල්ලි ආධිපත්‍ය විවේචනය වීම, වෙළඳාම දියුණු වීම හා ධනවතුන් පිරිසක් බිහිවීම. right. ඊළඟට තුර්ක ජාතිකයන් විසින් කොන්ස්තාන්තිනෝපල යටත් කරගත් වර්ෂය කුමක්ද? 1453. 1453. හතරව පුනරුදය ඉතාලියෙන් ආරම්භ වීමට බලපෑ හේතුව කුමක්ද? හ්ම්? වැනීසියා හා ජිනෝවා වැනි ඉතාමත් දියුණු වෙළඳාම නිෂ්පාදන සහ බැංකු කටයුතු වලින් මුදල් ඉපැයූ නව ධනවතුන් පිරිසක් සිටීම. ඔව්. නව ධනවතුන් කලාත්මක කටයුතු වලට අනුග්‍රහය දැක්වීම. right. 6. ඩිවිනා කොමඩියා ලෝරාට සැහැලි කවි. මේ ග්‍රන්ථ රචනා කළේ කවුද? සෝරි ඊට කලින් එකක් තියෙනනේ. ශාස්ත්‍රීය පුනරුදය යනු කුමක්ද? 15 වන සියවසේ යුරෝපයේ භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප එනත් චිත්‍ර කලාව, ප්‍රතිමා කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදී අංශයන්හි ඇති වූ ප්‍රබෝධය. right. ඩිවිනා කොමඩියා ලිව්වේ කවුද? පෙට්‍රා. අලෙගියරි ඩාන්ටේ. අලගියරි ඩාන්ටේ. ලෝරාට සැහැලි කවි පෙට්‍රා. පෙට්‍රාක්. දැන් යන්නේ ඒක මාරු කරලාද පුරුදු. 7. මානවවාදය යනු කුමක්ද? මානවවාදී විෂයන් හතරක් සඳහන් කරන්න. මොකද්ද මානවවාදී? මම කටින් ඕන තරම් කිව්වා මානවවාදය කියන්නේ මොකක්ද? මිනිසා උතුම් කොට සැලකීමයි. very good. yes. විෂයන් හතරක්. සාහිත්‍ය, ඉතිහාසය, කලාව, නීතිය. සාහිත්‍ය, ඉතිහාසය, කලාව, නීතිය. දැන් අපි දේවවාදයනේ දේව වරම්වාදය නැත්නම් දේවවාදයේ කලින් ඒගොල්ලෝ මේ වැඩවසර යුගයේදී නැත්නම් මධ්‍යදින යුගයේදී ඒගොල්ලෝ කතා කරේ ඒ ගැන. හැබැයි පුනරුදය ඇතිවීමත් එක්ක මානවවාදය ගැන කතා කරා. අරක දෙවියෝ උතුම් මේක මනුෂ්‍යයා තමයි උතුම්. හරිද? පුනරුද සමයේ බිහි වූ චිත්‍ර ශිල්පීන් තිදෙනෙක්. ලියනාඩෝ ඩා වින්චි, රෆායල් මැස්කේෂියෝ, මයිකල් ආන්ජලෝ. right. සර් අපිට චිත්‍රවල උගන්වන රෆායල් සෙන්සියෝ කියනට. මොකද්ද? චිත්‍රවලදී අපිට රෆායල් කියලා කියන්නේ රෆායල් සෙන්සියෝ කියලා. සෙන්සියෝ ඒ කියන්නේ යාගේ නම ඉතුරු කැලලද? ඕ ඉතින් දැන් අපි මොකක් කර වෙන නමක් කිව්වද? අච්චපොතේ තියෙන රෆායල් මැස්කේෂියෝ කියලා. අර චිත්‍රවල උගන්වන සෙන්සියෝ අපි බලමු ඒ දෙන්නම එක්කෙනෙක්ද කියලා. මෙයානේ රෆායල් කියන්නේ. අච්චුපොතේ මොකක්ද තියෙන්නේ? රෆායල් මැස්කේෂියෝ කියලා. මෙස්කේෂියෝ. දැන් බලමු අපි අච්චුපොත. සෙන්සියෝ තමයි හරි.
මොන පිටුවෙද තියෙන්නේ? අයියෝ රෆායන් සෙන්ෂර් මැසැක්ෂියෝ කියන්නේ වෙන කෙනෙක්. ගෙෂාන් දැන් දැක්කේ. අම්මල ඒ මැසැක්ෂියෝ එක කාය කොහොමද රෆායන්ට කියන්නේ? රයිට්. රයිට් රෆායල් සෙන්සියෝ හරි. හරිද? ඊට පස්සේ පහත් සඳහා චිත්‍ර නිර්මාණය කළ චිත්‍ර ශිල්පීන් මොනාලිසා ලියනාඩෝ ඩා වින්සි, අවසාන විනිශ්චය මයිකල් ආන්ජලෝ, අනිත් දෙක ආදම්ගේ චිත්‍රය මයිකල් ආන්ජලෝ. ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන භෝජනය ලියනවද්ද ඩා වින්චි. මයිකල් ආන්ජලෝ විසින් නිර්මාණය කළ ප්‍රතිමා 4ක් පියේටර් මෙඩිසන් ඩේවිඩ් මෝසස්ගේ ප්‍රතිමාව දාවිද්ගේ ප්‍රතිමාව මෙඩිසි ප්‍රතිමාව පියේටා ප්‍රතිමාව මෝසස්ගේ ප්‍රතිමාව දාවිද්ගේ ප්‍රතිමාව ලොරෙන්සෝ ආ? පියේටර් ඩේවිඩ් මෝසෙස් අනිත් එක දාවිත් මෙඩිසි පියේටා මෝසෙස් දාවිත් මේ රෙකෝඩ් වෙන උගන්න බලන්න ඇහොන්න ලොරෙන්සෝ ප්‍රතිමාව ඒ කොහෙද තියෙන්නේ? ලොරෙන්සෝ ඒකත් තියෙන්නේ යාගේ නිර්මාණ. කමන්නේ ඉතින් 4යිනේ අපෙන් අහලා තියෙන්නේ ලොරෙන්සෝත් හරි ඊළඟට පුනරුද සමයේ ගෘහ නිර්මාණ කලාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ දෙකක් සුඛෝපභෝගී මන්දිර තැනීම, වටකුරු ආරුක්කු, උස්කුළුණු හා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගෘහ නිර්මාණ සැකසීම. අර්ධ ගෝලාකාර ශිඛර වටකුරු ආරුක්කු උස් කුළුණු හා අර්ධ ගෝලාකාර ශිඛර සහිත ගෘහ නිර්මාණ ශිල්ප. අනිත් එක සුඛෝපභෝගී මන්දිර. right ඊළඟට 12 පුරුදු සමයේ සිටි දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් නම් කරන්න. මයිකල් ආන්ජලෝ, ලියනාඩෝ ඩා වින්සි, රෆායල්. රෆායල් නඩාල් කියලා කෙනෙක් ඉන්නවා මේ ටෙනිස් වල. right මේ ඔක්කොම ටික හරියද? නෑ ගිසන්ගේ හරියද ඔක්කොම? ඔය වගු දෙක කරන්න තියෙනවා. ඒක මං අන්තිමට කරන්න හිටියේ. මේ ටික ඒකෙත් 19 20 ඒ ප්‍රශ්න ටික තියෙනවා. දැනන ඉවර නැද්ද? වඩා තිනිස වගු දෙකයි ප්‍රශ්න දෙකයි. ටක්ගාල ඉවර කරන්න. මේක මම මෙහෙම ෂෙයා කරලා තියන්න ඕනේද? පොතේ ලියාගෙන තියෙන නිසා. එහෙනම් ඕනේ. හරි.